අද දිනේ විශේෂයෙන්ම 2025-26 තුල ගල්ලංගුරු ආනයනය කිරීමේදී සිදුවෙච්ච වංචාවක් පිළිබඳව මම ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරා. අද දිනේ ඒ සඳහා පැහැදිලි කිරීමක් කරගන්න, ඒ වගේම වැඩිදුර සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් කැඳවීමක් තිබුණා. අද දිනේදී අපි ඒවට අවශ්‍ය සාක්ෂි, අපි කලින්ම සාක්ෂි සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීලා තිබුණේ. ඒකේ වැඩිදුර කරුණු දැක්වීමක් අද දිනේදී සිදු කරා. විශේෂයෙන්ම මේ සඳහා අමාත්‍යවරයාගේ ඒ වගේම අමාත්‍යංශ ලේකම්තුමාගේ ඇතුළු මේ කණ්ඩායමගේ කුමන්ත්‍රණය සිදුවෙච්ච ආකාරය, ඒ වගේම අනීතික ලෙස හදිසියක් නිර්මාණය කරමින් මේ ටෙන්ඩරය අත්පත් කරගත් ආකාරය, ඒ වගේම සුදුසු නැති කම්පැනියකට ලබා දීලා බාල ගල්ලංගුරු ගෙනෙල්ලා බිලියන ගාණක් රටට අහිමි කරපු විදිය, ඒ වගේම විශේෂයෙන්ම ගල්ලංගුරු පාඩුව ගණනය කිරීමේදී යොදාගත් ක්‍රමවේදයේ විශාල වරදක් පේනවා. රටේ ජනතාව නොමග යවල තියෙනවා. රටේ තෙල් මිලදී ගත්ත මිල යොදා ගන්නව වෙනුවට යොදාගෙන තියෙන්නේ ආණ්ඩුවෙන් රුපියල් 320ක් අඩු කරලා තමයි වංචාව හදලා තියෙන්නේ. මොකද 740ක් තෙල් ලීටරයකට වැය වෙනවා නම් කොහොමද විදුලි බල මණ්ඩලයට රුපියල් 400 දක්වා පාඩුව ගණනය කරද්දී වැය වුණේ. එහෙමනම් 740 දාලම තමයි මේ වංචාවේ මුදල ගණනය කළ යුත්තේ. අපි විශ්වාස කරනවා ආසන්න වශයෙන් කෝටි ගානක, බිලියන ගානක පාඩුවක් වෙලා තියෙනවා. මේ ගණනය කිරීමේදී පවා රටම නොමග යැවීමක් ආණ්ඩුව කරලා තියෙන බව අපි අද පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ වගේම අපි ඒක කොමිසමට ඒ දත්තත් එක්ක ඉදිරියටත් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. රටේ ජනතාවට සබ්සිඩි එකක් දෙන්න පුළුවන්. රටේ ජනතාවට ලෝක වෙළඳ පොලේ ගත්ත තෙල් මිලට වැඩි අඩුවෙන් දෙන්න පුළුවන්. හැබැයි හොරකමට එහෙම කරන්න බෑ. එතකොට හොරකමට එහෙම කරන්න හැකියාවක් නැහැ. 740ට නම් තෙල් ගත්තේ ඒ ගාන්ටම තමයි ඒක ගණනය කළේ යුත්තේ. ඒ ගණනය කරනකොට ඒ දැනට මේ සමාගමේ ට්‍රයිඩන්ට් සමාගමෙන් රඳවාගත්ත මුදලට වැඩිය විශාල මුදලක් පාඩුවක් බවට පත් වෙලා තියෙනවා. නිසි වෙලාවට මේක ටෙන්ඩරේ ක්‍රියාත්මක කරේ නැහැ. ඊට පස්සේ ඇක්‍රෙඩිටේෂන් නැති, සුදුසුකම් නැති ලැබ් හොයාගත්තා. මේවා බාල ගල්ලංගුරු කියනකොට අමාත්‍යවරයා ලංකාවේ ලැබ් එකේ වැරදි හෙව්වා මිසක් ඒ තියෙන පිටරටවල ලැබ් ගැන හෙව්වේ නැහැ. මේවයි ප්‍රතිඵලයක් ලෙස අද බිලියන ගාණක් රටට පාඩු වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා ජනාධිපති කොමිෂන් සභාවෙන් රටේ ජනතාවට සාධාරණයක් සිදු වෙයි කියලා. ඒ වගේම දැන් මේකට අදාළ විදිහට දැන් මේ ඔබතුමා මොකද හිතන්නේ මේ මහා බන්ධනාගාර සිද්ධිය සම්බන්ධව? නෑ, පැහැදිලිවම ආණ්ඩුව මේ වෙද්දි දැන් එක සිදුවීමක් හුදකලා සිදුවීමක් කියලා පළවෙනිවට අමාත්‍යවරයා පැහැදිලිව ප්‍රකාශ කරනවා. පළවෙනියට අමාත්‍යවරයාගෙන් මේ සිදුවීම් පිළිබඳ දවසකට පස්සේ මීගමුවේ බන්ධනාගාරය ගැන අහනකොට අමාත්‍යවරයා දැනගෙන හිටියේ නෑ කී දෙනෙක් මිය ගියාද කියලා. අපි දැක්ක ඊයේ දිනේ අමාත්‍යවරයා කියනවා එතුමා උඩින් ඩ්‍රෝන් නැවල ජනාධිපතිතුමයි ආරක්ෂක ලේකම්තුමයි එක්ක නිරීක්ෂණය කරමින් හිටියේ කියලා. ඔන්න රටේ ජනතාව නැවතත් නොමග යවනවා. හැබැයි අපිට පේන්න තියෙන අමාත්‍යවරයා හෝ ඒ අවශ්‍ය නිලධාරීන් ඒ අවශ්‍ය නිසි වෙලාවට ඒ කටයුතු කරා නම් මීගමුවෙත් මහරත් මේ සිදුවීම් වෙන්න නවත්ත ගන්න තිබුණා. පළවෙනි සිදුවීම වෙලා දෙවෙනි සිදුවීම වෙනකොටත් මේක හදාගන්න නැත්නම් ඒක ඉතාපත් බරපතල වරදක්. ඒ වගේම තමයි පාර්ලිමේන්තු 159න් විශ්වාසභංග දිනින්න පුළුවන්. හැබැයි අමාත්‍යවරයෙක් වශයෙන් රට ඉස්සරහා ෆේල් වෙලා ඉවරයි. ඒ වගේම තමයි මහා බන්ධනාගාර සිද්ධියට යම්කිසි හස්තයක් ක්‍රියාත්මක වෙලා කියලා අමාත්‍යවරයා කියනවා. ඒ කියන්නේ පරීක්ෂණයක් කරනවා කියලා. ඒ කියන්නේ විපක්ෂයේ මේ චෝදනාවක් එන්නේ. නෑ, මං හිතන්නේ මෙතුමල්ලට වරදින හැම වෙලාවෙම පළවෙනියට කියනවා පරීක්ෂණයක් කරනවා කියලා. හැබැයි ටික දවසක් ගියාම ජනතාවට අමතක වුණායින් පස්සේ පරීක්ෂණත් නෑ. අන්තිමට කරපු බ්ලන්ඩ් එක විතරයි තියෙන්නේ. වැඩ බැරි ආණ්ඩුව ජනාධිපතිතුමා කිව්වා වගේ පාපිසි වැඩ කරනකොට ඔය වගේ දේවල් වෙන එක සාමාන්‍ය ක්‍රියාවක්. ඒ වගේම තමයි ඔබතුමාලා මේ රට සෑහෙන කාලයක් පාලනය කරා. ඔබතුමාලා මොනවද කරේ මේ බන්ධනාගාරවල ඔය වගේ තදබදී අඩු කිරීම සඳහා? මං හිතන්නේ 2022 මේ සඳහා බන්ධනාගාරවල තදබදේ අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ග 3ක් හඳුන්වා දීලා තියෙනවා. පළවෙනි එක තමයි හොරණ ප්‍රදේශයේ ඉඩම් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් පවර ගැනීම කටයුතු කරලා තිබුණා. ඒ අලුත්ම බන්ධනාගාරයක් හැදීම සඳහා. ඒ වගේම තමයි
විශේෂයෙන්ම මද්‍රව්‍යවලට ඇබ්බැහි පුද්ගලයන් ජාවාරංකරුවන් වෙනුවට ඔවුන්ව අම්පාර ප්‍රදේශයේ ලාදුරු රෝහල පවරගෙන තිබුණ රජයට එහි පුනරුත්ථාපන කටයුත්තක් කරන්න. ඒ වගේම තමයි හවුස් ඇරස්ට් සංකල්පයේ ඊටම සුළු වැරදිවල. ඒ කියන්නේ සිවිල් වැරදිවලට ක්‍රිමිනල් වැරදිවලට සිවිල් වැරදි සඳහා මේ යොදාගෙන තිබුණා හවුස් ඇරස්ට් සිස්ටම් එක මේ වගේ ක්‍රමවේද හඳුන්වලා දුන්නා. ඒ වගේම තමයි අලුත් පනතක් හඳුන්වා දීලා තිබුණා නීති අලුත් කෙටුම්පතක් හදලා තිබුණා නීතිය සම්පාදනය කරන්න මේ තදබදේ අඩු කරගන්න. හැබැයි කිසිම දෙයක් මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරේ නැහැ. මොකද කලින් ආණ්ඩුවට ක්‍රෙඩිට් එක යයි කියලා. හැබැයි ඒව ක්‍රියාත්මක වුණා නම් මේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හරි බොස්.